සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ නාලිකාවට. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ බද්දේගම දුටුගැමුණු රාජමහා විහාරය බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන නම් ඔයගොල්ලන්ට අපේ channel එක subscribe කරලා like එකක් දාලා අපිට help එකක් දෙන්න. ඉතින් මේ පන්සලට එන විදිය කියනවා නම් ගාල්ල ඉඳලා කිලෝමීටර් 16ක් පමණ බද්දේගම ප්‍රදේශයට එන්න ඕන ගාල්ල බද්දේගම පාරේ. ඉතින් සඳරවල හන්දිය අපිට හම්බ වෙනවා කිලෝමීටර් 16ක් පමණ එනකොට සඳරවල හන්දියෙන් හැරිලා මීටර 200ක් පමණ එනකොට තමයි මේ දුටුගැමුණු විහාරය අපිට හම්බ වෙන්නේ. බද්දේගම පැත්තේ ඉඳලා එනවා නම් බද්දේගම ඉඳලා කිලෝමීටර් 3ක් පමණ දුරක පිහිටල් තියෙන්නේ. ලොකු ඉතිහාසයක් තියෙන පන්සලක් මේක. අපි කතා කරමු ඉස්සරහට කොහොමද මේක ඉතිහාසය ගැන කියලා. විහාරස්ථානයට ඇතුල් වෙනවත් එක්කම මෙන්න මේ චෛත්‍ය හම්බ වෙනවා. ඉතින් මෙන්න මේකේ තියෙන්නේ අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේලාගේ භස්මාවශේෂ තමයි මේකේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දුටුගැමුණු විහාරයට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විහාරය පිහිටලා තියෙන්නේ හැඩිදෙමළ කන්ද කියන ලස්සන කඳු ගැටයක. ඉතින් විහාරස්ථානයේ ඉහළට ගියහම ලස්සන වටපිටාවක් අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පන්සල මේ හැඩිදෙමළ කන්දේ පිහිටලා තිබ්බ හින්දා කලින් මේක විහාරස්ථානය නම් කරලා තිබ්බේ හැඩිදෙමළ කන්දේ රත්නගිරි විහාරය කියලා. ඉතින් මේ විහාරය පසුව ගණේගම ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේ විසින් දුටුගැමුණු රාජමහා විහාරය කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට සුවිශේෂී කරුණු කිහිපයක් දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැඩිදෙමළ කන්ද කියන මේ කඳු ගැටයේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ එක්ක මේක සන්දර නම් සේනාධිපතියා මේක ඒගොල්ලොන්ගේ බලකොටුවක් විදියට පාවිච්චි කරලා තියෙනවා දුටුගැමුණු රජතුමා ඉන්න කාලේ. ඉතින් මෙන්න මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දේපල කොල්ල කමින් තමයි මේක කරගෙන ගිහිල්ලා තින්නේ. ඉතින් මේ කාරණය රජතුමාට ආරංචි වෙලා තියෙනවා. ඊට පස්සේ රජතුමාගේ සේනාවක් ඇවිල්ලා මෙන්න මේ හැටිදෙමළ කන්ද වට කරනවා. ඒ කියන්නේ මේ සඳර නම් මේ සෙන්පතියව අත්අඩංගුවට ගන්න. ඉතින් මෙන්න මේක ආරංචි වෙලා මේ සේනාධිපතියා අර තමන් රැස් කරගත්ත දේපල රන්ආභරණ මුතුමැණික් සියල්ලම සමග මේ විහාරස්ථානයේ ආසන්නයේ තියෙනවා සඳරවල නම් ලොකු විලක්. ඒකට සඳරවල කියලා හැදුනෙත් මෙන්න මේ සේනාධිපතියා මේකට පැනලා සියදිවි හානි කරගන්නවා. ඉතින් මෙන්න මේ සියදිවි හානි කරගන්න කාරණාවත් එක්ක තමයි මෙන්න මේ විලට සඳරවල කියලා නම පටබැඳිලා තියෙන්නේ. ඉන් පසුව මේක ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් බේර ගන්නවා. ඉන් පසුව මේකේ ජනාවාස ඇති කරගෙන මිනිස්සු පදිංචි වෙනවා. පසුව මේක මෙතන ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක් බවට පත් වෙලා මේක ආරණ්‍යවාසීන් භික්ෂුන් වහන්සේලාගේ පන්සලක් බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයට හැඩිදෙමළ කන්දේ රත්නගිරි විහාරය පසුව දුටුගැමුණු රාජමහා විහාරය බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ පන්සලේ ඉතිහාසය ගැන විවිධ ජනප්‍රවාද පැවතෙනවා. සමහර ජනප්‍රවාදවල තියෙනවා මේක චන්ද්‍ර නම් සෙන්පතිය පාලනය කරා කියලා. පසුව මේ විහාරස්ථානය වැඩි දියුණු කරලා තින්නේ ගණේගම ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේ. ඉතින් ගොඩක් වෙලාවට මේක නිර්මාණයට පසුබිම් වෙලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබිඹු වෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමා ජයග්‍රහණය කර ඒ කියන්නේ ද්‍රවිඩ ආක්‍රමණයන්ගෙන් රට බේරාගත්ත විජිතපුර සටනේ විශාල දායකත්වයක් සැපයූ දසමහා යෝධයන්ගේ ප්‍රතිමාවන් මෙහි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමා
ගේ පිළිරුවක්ද විහාරස්ථානයේ ඉහළ පිහිට තිබෙනවා. ඒ වගේම විහාර මහාදේවයේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා. ඉතින් අපි ඉහළට ගිහින් බලමු විහාරස්ථානය කොහොමද කියලා.
ඉතින් මේ විහාරස්ථානයේ දෙව් මැදුරු කීපයක්ද අපිට දක් ගන්න ලැබෙනවා. ඊට අමතරව බුදුගේට අමතරව තව මිහිඳුගේ වෙනම අපිට දක්නට ලැබෙනවා. දක්නට ලැබෙන්නේ අපි කලින් සඳහන් කරපු සඳරවල කියලා හඳුන්වන විල. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ channel එකත් subscribe කරන් යන්න. අපි ඉදිරියට තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.